Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ආයෙත් මම ලස්සන දිග vlog එකක් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔයා අද නම් මගේ channel එක බලන්නේ මම දිලිකි. ඉතින් ඔයාවත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ අද දවස මම කොහොමද ස්පෙන්ඩ් කරේ කියලා. ඉතින් සුපුරුදු විදිහටම අදත් මගේ නිවාඩු දවසක්. හැබැයි වෙනදාට වඩා මේ නිවාඩු දවස ගොඩාක් ස්පෙෂල්. ඒ මොකද දන්නවද? මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියවන්නේ මම අසනීප තත්ත්වයකින් හිටියා කියලා. ඉතින් මම රිකවර් වෙන ගමන් අලුත් පුරුදු ටිකක් මගේ ලයිෆ් එකට එකතු කරගත්තා. ඒ මොනවද කියලා මම ඉතින් වීඩියෝ එකේ අතරමැද කියන්නම්කෝ. ඉතින් එතන පළවෙනිම දේ තමයි මම දැන් හැමදාම උදේ නැගිට ගමන්ම අපි බුදු පහන තියනවනේ. ඉතින් පහන තියන්න කලින් සිසිල් පෑන් ඒ වගේම උණු පෑන් පාතර දෙකක් ඔය වගේ පහනින් තියනවා. ඉතින් ඒකෙන් තමයි මගේ දවස දැන් පටන් ගන්න. මොන වැඩේ තිබ්බත් මම දැන් ඒක කරනවා. ඒ වගේම තමයි ඔයාලා විශ්වාස කරනවාද මම දැන් හැමදාම පාන්දර නැගිටිනවා. මම වෙනදාට කෑම බීම හදන්නේ උදේ වැරට ගිහිල්ලා දවල් ගෙදර ඇවිල්ලානේ. හැබැයි දැන් එහෙම නෑ. මම දැන් හැමදාම පාන්දරට නැගිටලා එකපාර උදේට දවල්ට රැටත් ඉතින් විශේෂ දෙයක් නැත්තම් අනිවාර්යයෙන්ම ඉතින් කෑම ටික හදනවා. ඉතින් ඊළඟ දේ තමයි මම ළමයි කිරිතේ ෆෑන් කෙනෙක්. මම මාරම විදිහට කිරිතේ බොන්න ආසයි. ඉතින් කොහොම හරි ඒක එච්චර ඇඟට හොඳ නැහැනේ. ඉතින් කොච්චර බිව්වත් මම සතියේ දවස් 5ට උදේ වරුවේ කිරිතේ බොන එක දැන් ගොඩ කාලයකින් නැවැත්තුවා. හැබැයි සෙනසුරාදිරිදට නිවාඩු නිසා මට උදේට කිරිතේ බොන එක නම් අත්හැර ගන්නම බැහැ. ඉතින් කොහොම හරි දැන් සති දෙකක වගේ ඉඳන් මම උදේට පළතුරු බීම එකක් බොන්න පුරුදු වුණා. ඉතින් ඔයාලේ කලින් දැක්කේ මම එදා දවසේ බීපු කොහොමද ඉතින් පළතුරු බීම එක තමයි. වීඩියෝ එකේ මෙච්චර වෙලා මම හිටියේ නෑනේ. අන්න ඉතින් මං ආවා. ඉතින් උදේ කෑම බීම ටික ලෑස්ති කරලා මම හොඳ වොෂ් එකක් දාගත්තා. මේ ඉතින් කොහොමද අද මගේ අවුට්ෆිට් එක? හරි. ඉතින් අදත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉතින් ඔයාලා දන්නවා ඩේ ව්ලොග් එකක්. ඒ වගේම අදත් මගේ නිවාඩු දවසක්. ඉතින් දැන් උදේ වැරට කිවරයි. දැන් මට තියෙනවා ටාන් මෙන්න මේක අස් කරන්න. ඊට පස්සේ ගේ ටිකක් අතු ගන්න තියෙනවා. ඉතින් දවල් කෑම එක තමයි හදන්න තියෙන්නේ. අද චුට්ටක් වීඩියෝ එක වෙනස් වෙයි. මොකද අද අපිට තියෙනවා ග්‍රොසරි shopping කරන්න. ඉතින් මම ගොඩ දවසකින් ග්‍රොසරි shopping ගෙනාවේ නැහැ. ඉතින් මම හිතුවා අද මේකටම ග්‍රොසරි shopping vlog එකත් ඇඩ් කරනවා කියලා. ඒ කියන්නේ අපි වෙන්නට මාසෙකට සැරයක් තමයි බඩු ගන්න. ඉතින් මම අන්න ඒ vlog එක තමයි මම ඔයගොල්ලන්ට වෙනමම ග්‍රොසරි shopping කියලා ගේන්නේ. හැබැයි අපි ඒක වෙනස් කරා. අපි සාමාන්‍යයෙන් එළවලු එහෙම ඇත්තම කිව්වොත් මාසයක් තියාගන්න බැහැනේ කොහොමත්. ඉතින් මම හිතුවා සතියකට සැරයක් ග්‍රොසරි shopping යන්න. ඉතින් අපි ඉරිදා ගියා. මම ඒකේ වීඩියෝ එක මේ වීඩියෝ එකට කලින් අප්ලෝඩ් කරයිද පස්සේ අප්ලෝඩ් කරයිද කියන්න දන්නේ නැහැ. ඒක මම ෂෝට් වීඩියෝ එකක් විදිහට අරගෙන එන්නම්. හැබැයි අද ගිහින් ගන්න දේවල් මම හිතුවා මේ vlog එකටම ඇඩ් කරන්න. ඉතින් අපි vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. ඒ වගේම තමයි ස්පෙෂල්ම දේ තමයි ඉතින් මගේ මම මේ channel එක පටන් ගත්තේ subscribersලා කවුරුත් නැතුව. ඒ කියන්නේ බින්ද වෙන්නේ. ඉතින් දැන් කියන්න සතුටුයි. එක පියවරෙන් පියවර මට දැන් 58ක් මට මතක විදිහට හිටියා. ඉතින් මම ඒකත් මට හරිම සතුටුයි. මොකද මම කාගෙන්වත් අහන්නවත් කොපි කරන්නවත් මොකක්වත් නැතුව තනියෙන් පටන් ගත්තේ. ගොඩක් දෙනා ගොඩක් දේවල් කිව්වා. හැබැයි මම නැවැත්තුවේ නැහැ. ඉතින් අපි චුට්ට ඉස්සරහට යමු. ඉතින් මගේ මේ වීඩියෝ එක සමහර විට පළවෙනි වතාවටම බලන කෙනෙක් නම් අද ඔයා ඉතින් මගේ channel එක subscribe කරගෙන යන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට හම්බ වෙමු. ඉතින් ඔන්න ඔහොම තමයි උදේ වරුවේ මම කෑම බීම ලෑස්ති කරලා බුදු පහන තියලා ඉතින් ඔය මම කලින් කිව්වා වගේම මම ඇඳ ගේ හැමදේම අස් කරගත්තා. ඉතින් මම ඔයාලට ඔය සයිඩ් එකෙන් පෙන්නන්නේ රෙදි වගේක් තිබ්බනවන්න. ඉතින් ඒ ටික තමයි මම දැන් ඔය කරන්න ගත්තේ.
ඉතින් කියන්න හරීම සතුටුයි මම අසනීප වෙලා හිටියනේ. හැබැයි මම මගේ ජීවිතයට එකතු කරගත්ත හොඳ පුරුදු වලින් මාරම විදිහට මගේ ලයිෆ් එක චේන්ජ් වුණා. හරිම අප්ඩේටඩ් දැන් මං රස කෑම හදනවා. වෙනදටත් වැඩිය ගොඩාක් ලොකු එනර්ජි එකක් තියෙනවා. මං හිතන්නේ පාන්දර නැගිටලා කරලා වැඩ කරාම ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් මම හිතන්නේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඒ වගේම තමයි වැඩ ටිකත් මාරම ක්වික්. ඒ වගේම මාරම නිදහස්. ඔන්න ඉතින් මං ඒ වැඩ ටිකත් ඉවර කරලා දැන් මේ ලෑස්ති වෙන්නේ දවල්ට කෑම හදන්න. ඉතින් මේ මාරම කියන්නේ සතියකට සැරයක් වගේනේ දැන් මට දවල්ට ගෙදර මේ උයන්න සෙට් වෙන්න ළමයි. ඉතින් ඒක මම මාරම කැමැත්තෙන් කරනවා. මොකද සතියේ දවස් 5ම මම පාන්දරම උයලා ඉවරයි. ඉතින් සෙනසුරාදා ඉරිදට තමයි උදේට එක කෑමක් දවල්ටයි රෑටයි තව කෑමක් විදිහට අපි කෑම කන්නේ. ඉතින් ඒ වගේම ස්පෙෂල් දෙයක් තව. ඉතින් මම කියවනේ මම දැන් ලයිෆ් එකට එක එක පුරුදු එකතු කරගත්තා කියලා. ඉතින් මම කරපු තවත් දෙයක් තමයි මෙනු ප්ලෑන් එකක් හැදුවා. දවස් 7ට මම ගිය පාර කරේ එකපාරම සති දෙකක් මම මොනවාද හදාන්නේ කෑම වර්ග කියලා ඇනලයිස් කරලා මෙනුස් 14ක් හදාගත්තා. ඉතින් ඒකේ විදිහට තමයි ගෙදරට ඕන ග්‍රොසරි shopping ටික එහෙම මම කරන්නේ. ඒක මාරම ලේසි. ඒ වගේම අර හිත යන දේවල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මොකද අපි ග්‍රොසරි ලිස්ට් එකක් ලියාගෙන යන්නේ. ඉතින් ඒ ටික විතරක් අරගෙන එන්න පුළුවන්. ඉතින් ඒකෙන් කාලය ඉතුරුයි. එතකොට සල්ලි ඉතුරුයි. මම නම් කියන්නේ ගෘහණියක් විදියට ඒක හොඳ පුරුද්දක්. හොඳම හොඳ පුරුද්දක් මෙනු ප්ලෑන් එකකට වැඩ කරනවා කියන එක. ඒ වගේම තමයි කෑම හදද්දිත් ටයිම් එක ගොඩාක් ඉතුරුයි. මොකද මේ අපි ඉතින් දන්නවනේ මොනවද අපි කලින්ම හදන්නේ හෙට කියලා. ඉතින් මේක බලනවා නම් අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න ගෘහණියක් මම ඔයාලට රික්වෙස්ට් කරනවා ඒ පුරුද්ද ඔයාලත් හදාගන්න කියලා. සමහර විට ඉතින් කරන අයත් ඇති. එයාලට එකෙම මම එක්ස්පෙක්ට් කරනවා. මොකද ඒක ගොඩක් හොඳ පුරුද්දක්. ඉතින් කොමාරි මට අද දවල්ට හදන්න තියෙන්නේ සුදු බත් හදලා ගෝවා කිරට හදලා ඉස්සෝ තෙල් දාලා පපඩම් බැදලා. ඉතින් ඔය මෙනු එක තමයි මට අද දවල්ට හදන්න තිබ්බේ. මොකද එහෙම අද ලොකුවට මීට වැඩි අයිටම්ස් ඇඩ් කරගත්තේ නැහැ. මම උදේත් නූඩ්ලස් හැදුවේ. ඉතින් ඔයාලා කලින් මුලින්ම වීඩියෝ එකේ දකින්න ඇති මම කලින් දවසේම අවශ්‍ය එළවලු ටික කපලා මස් බැදලා ඒ වගේ ලෑස්ති කරගන්න ඕන දේවල් ටික ලෑස්ති කරගෙන තියාගත්තා. මොකද උදේට එතකොට හරිම ලේසි සහ හස්බන්ඩ්ට වැඩට යන්න කලින් කෑම ටික හදලා දෙන්න කාලයක් ඉතිරි වෙනවා. ඉතින් මම උදේට නූඩ්ලස් හදලා දැන් දවල්ට මෙන්න මේ මෙනු එක තමයි අද හදන්නේ. ඉතින් එන්නකෝ අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා හවස් වෙලා මායි හස්බන්ඩ්ව ගියා ග්‍රොසරීස් ටික අරගෙන එන්න. ඉතින් මෙතන තියෙන්නේ සතියකට හරියන අයිටම්. සමහර අයිටම්ස් විතරක් සතියකට වඩා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම කියනවාකෝ මම එළවලු වගේ දේවල් නම් සුපර් මාකට්ස් වලින් ගන්නේ නැතිම තරම් මම යන්නේ පොළට ගිහිල්ලා මේ මම අතින් එළවලු අල්ලලා බලලා හොඳ ඒව තමයි මම අරගෙන එන්නේ. මොකද මේ සමහර සුපර් මාකට්ස් වල අර ඒ කියන්නේ ඔක්කොම එළවලු ටික කියන්නේ වෙන වෙනම මළු වල වගේ තියෙනවා. එතකොට අපිට මේ මල් ඇතුලේ කියන්නේ හරි නැති එළවලුක් තිබ්බත් අපිට ඒක අයින් කරන්න විදියක් නැහැ. ඒ ටිකම ගන්න වෙන නිසා මම යන්නෙම නැති තරම්
අනිත් අයිටම්ස් නම් ගන්න සාමාන්‍යයෙන්ම යනවා ඔයාලා කලින් වීඩියෝස් වල ඉතින් දැකලත් ඇති. ඒනට මම දැන් යන්නේ සතියකට හරියන්න ඕන ලෙවලුනි ගන්න. ඉතින් ඒක නිසා මම ඒ ටික පොලෙන් ගන්නවා. අනිත් අයිටම්ස් ඔන්න ඔය වගේ අයිටම්ස් නම් මම වෙනම තියනවා අපේ ගෙවල් ළඟම ලොකු කඩයක්. ඉතින් එතනින් ගන්නවා ගිහිල්ලා ඉතින්. ඔන්න ඔය ටික තමයි ඉතින් මම මේ වීක් එකේ ග්‍රොසරිස් විදියට අරගත්තේ. මම ගිය සතියේ ගත්ත ටිකක් තියෙනවා. ඒ වීඩියෝ එක මම වෙනම ෂූට් කරාට මට ඒක එඩිට් කරලා ඔයාලට අරගෙන එන්න බැරි වුණා. ඉතින් මම ඒක ඔයාලට පුළුවන් ඉක්මනටම ෂෝට් වීඩියෝ එකක් විදිහට අරගෙන එන්න. anyway ඉතින් මේ තියෙන්නේ මම ගත්ත ග්‍රොසරිස් ටික. ඔය වීඩියෝ ක්ලිප් එක මම ගන්නකම්ම මගේ හස්බන්ඩ් කිචන් එකේ ඉඳන් මාව hina ගස්සව හිටිය ළමයි. ඒකයි ඔය වීඩියෝ එක සැරෙන් සැරේ ස්ටොප් වෙවි ආයෙත් මම පටන් ගන්න. එයා ඉතින් මම hina වෙනවා මම වීඩියෝ කරද්දි. හැමදාම වගේ ඉතින් වීඩියෝ එකක් ෂූට් කරගෙන යද්දි මම vlog එකක් කරනවා කියලා අමතක වෙනවා. මේකත් ඒ වගේම සිදුවීමක්. මොකද තේ බීලි වුණාට පස්සේ තමයි මතක් වුණේ අනේ මම හවස ටී ටයිම් එක ෂූට් කරේ නැහැනේ කියලා. එදා ඉතින් හස්බන්ඩ්ගේ තාත්තත් හිටිය හවස් වරුවේ. ඉතින් අපි තුන් දෙනාම තේ බිවා. මේ ළමයි මම හවස් වරුවේ ගෙවල් අස්පස් කරලා ආයෙත් බුදු පහන තිබ්බානේ. ඉතින් මට පහන පත්තු කරලා තියෙන වෙලාවේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න අමතක වුණා. ඉතින් හවස් වරුවට තියෙන්නේ ඔන්න ඔය වගේ. හරි ඔන්න ඉතින් දවසේ අවසානයේ මගේ කිචන් එක තියෙන විදිය බලන්න. කිචන් එක මාරම විදියට මම ක්ලීන් කරනවා. ඉතින් මේ තියෙන්නේ ඊළඟ දවසට කඩල පෙගෙන්න දාලා තිබ්බා. එතකොට කඩල තම්මන්න ලේසියිනේ. නැත්තම් ඔයාලා බලයි මොනවද මේ තියෙන භාජනය කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ කිචන් එකේ එදා පාවිච්චි කරපු හැම වළඳක්ම සෝදලා කවුන්ටර් টොප් එක පීදලා ඔය පේනවනේ මම පහනට පාවිච්චි කරන දේවල් ටික ඒ ටිකත් වෙනම සෝදලා. එතකොට මගේ සින්ක් ඒරියා එක ඒ වගේ කිචන් එකම මම ඩීප් ක්ලීන් කරලා තමයි නිදියන්නේ. ඒක හොඳ පුරුද්දක්. ඉතින් හරිම ලස්සනයි නේද? ඉතින් ඔන්න අද දවසේ vlog එක මෙතනින් මම නවත්තනවා. ඉතින් මම කොණ්ඩෙට තෙල් ගැව්වා. ඒක වලන් ෂූට් කරේ නැහැ. එහෙනම් ඉතින් තව අලුත් වීඩියෝ එකකින් එන්නම්. Thank you for watching.